ඔයා කවදා හරි හිතලා තින්නවද ඇයි සමහර දවස්වල පුංචි දෙයකින් පවා ඔයාගේ මුළු දවසම නාස්ති වෙලා යන්නේ කියලා? පාරේ ට්‍රැෆික් එකකට හිර වුණාම, එහෙම නැත්නම් කවුරු හරි ඔයාට බනිනකොට, නැත්නම් හිතපු දේ නොවුනහම ඔයා ඇයි මෙච්චර මානසිකව වැටෙන්නේ කියලා? අද මම ඔයාට කියලා දෙන්න යන්නේ වසර 2000කට වඩා පැරණි ඒත් අදටත් ලෝකයේ සාර්ථක මිනිස්සු පාවිච්චි කරන ස්ටොයික් වාදය කියන රහස. ස්ටොයික් වාදයේ ප්‍රධානතම දේ තමයි පාලන කලාපය. සරලව කිව්වොත් ඔයාගේ ජීවිතේ සිද්ධ වන දේවල් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. පළමු වන කාණ්ඩය ඔයාට පාලනය කරන්න පුළුවන් දේවල්. උදාහරණ විදිහට ඔයාගේ හිත, ඔයාගේ ක්‍රියා, ඔයාගේ ප්‍රතිචාර. දෙවන කාණ්ඩය ඔයාට පාලනය කරන්න බැරි දේවල්. උදාහරණ විදිහට අනුන් කියන දේ, ආර්ථිකය, කාලගුණය, හෙට සිදුවන දේ වගේ දේවල්. අපි ගොඩක් වෙලාවට දුක් වෙන ඔය දෙවන කාණ්ඩයේ දේවල් ගැනයි. හැබැයි මේ කිසිම දෙයක් ඔයාගේ පාලනය යටතේ නැහැ. එතකොට ඔයා කරන්නේ ඔයාගේ සතුට අනුන්ගේ හෝ ඒ පවතින තත්ත්වයන්ගේ අතේ තියලා ඔවුන්ට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන එකයි. අපි හිතමු ඔබ ඔබගේ කාර්යාලය හෝ නිවසේදී ඉතාමත් උනන්දුවෙන් වැදගත් වැඩක් කරමින් ඉන්නවා. එවිට කවුරු හරි ඇවිත් කිසිම හේතුවක් නැතුව ඔයාගේ වැඩේ ගැන හරි ඔයා ගැන හරි නිකරුණේ විවේචනය කරනවා. ඔබ ස්ටොයික්වාදීන් නම් ඔබ හිතනවා ඔහුගේ විවේචනය ඔහුගේ අදහසක් විතරයි. ඒක මගේ වැඩේට බලපෑමක් වෙන්නේ නැති වෙන්න මම මගේ වැඩේ කරගෙන යනවා කියලා. එයා ඒ දේ නොදැක්ක වගේ ඉන්නවා. එහෙම නැත්නම් ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. මෙන්න මේ වගේ වෙලාවට අනුගමනය කරන්න ඕන රහසක් මම ඔයාලට කියන්නම්. නෙළුම් කොලයකට වතුර වැටුනහම ඒ වතුර කොලේ උරාගන්නේ නැහැනේ. වතුර බින්දුව කොලේ මත නොරැඳී ලිස්සාගෙන් බිමට වැටෙනවා. අන්න ඒ වගේ තමයි. පිටතින් එන නරක වචන ඔබගේ හිතේ රඳවා ගන්න එපා. ඒ දේවල් ඔයාගේ මනසට වැටුණත් තප්පරයකින් ඒ දේවල් ඔබගේ හිතින් ලිස්සාගෙන් අයින් වෙලා යන්න ඉඩ දෙන්න. ඔයාගේ මනසට ඒ දේවල් උරා ගන්න ඉඩ තියන්න එපා. අද ඉඳන් එක පොඩි දෙයක් කරන්න. ඔයාට කේන්ති යනකොට හෝ දුක හිතෙනකොට තප්පරයක් නවතින්න. ඔයාගෙන් මහන්න. මේ දේ මගේ පාලනය යටතේ තියෙන දෙයක්ද? ඒක මගේ පාලනය යටතේ නැත්නම් ඒ ගැන හිතලා මගේ වටිනා කාලය සහ මානසික සතුට නැති කරගන්නේ ඇයි කියලා. ලෝකේ වෙනස් කරන්න කලින් ඔබගේ හිත වෙනස් කරගන්න. ඔයාගේ පාලනය ඔයාගේ අතට ගන්න. ජීවිතය සරල කරගන්න. මේ වගේ තව ජීවිතයට වටිනා දේවල් දැනගන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. සුබ දවසක්.